හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඔයාලා අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දකින්න මෙන්න මේ face pack එක හදන විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න ආවේ. මේක සතියට එකපාරක් ඔයාලගේ මුහුණට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලගේ මුහුණ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුමක් ගන්න පුළුවන්. ඉතින් මමත් මේ face pack එක සතියකට එකපාරක් මම මගේ මුහුණට පාවිච්චි කරනවා මේ වෙනකන්. ඉතින් ඒකෙන් අද වෙනකොට මට ලොකු result එකක් මගේ මුහුණට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම ඔයාලට හොඳයි. ඔයාලගේ මුහුණේ තියෙනවා නම් චූටි බිබිලි තෙල් කුණු දූවිලිත් එක්ක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නල්ලලේ නිකටේ මුහුණේ වගේ තැන්වල චූටි බිබිලි දානවා. ඉතින් මේ face pack එක ඉතාමත් හොඳයි ඒකට. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ black heads white heads නැති කරන්න, මැරුණොහම ඉවත් කරලා මුහුණ ඉතාමත් පැහැදිලි කරන්න, සුදු කරන්න මේ face pack එකට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුරුද්දක් විදියට ඔයාලා මුහුණ wax කරනවා නම්, threading කරලා රෝම කූප අයින් කරනවා නම් මේ face pack එකකින් පස්සේ ඔයාලට ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ face pack එකට ස්වභාවිකවම ඒ දේ සිද්ධ වෙනවා. ටික කාලයක් ඔයාලා මේක පාවිච්චි කරනකොට ඔයාලට තේරෙයි ඔයාලගේ මුහුණේ රෝම කූප වැවෙන එක ගොඩාක් දුරට පාලනය වෙනවා කියලා. ඉතින් ඒක මම ඇත්තටම අත්හදා බලපු දෙයක්. මට ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා. මගේ මුහුණේ රෝම කූප වැවෙන එක මේ වෙනකොට ගොඩාක් දුරට පාලනය වෙලා තියෙන්නේ. ඉතින් සතියට එකපාරක් ඔයාලා මේ face pack එක ඔයාලගේ මුහුණට පාවිච්චි කරනකොට ටික කාලයක් යනකොට ඔයාලට තේරෙයි ඔයාගේ මුහුණ ගොඩාක් ලොකු වෙනසක් වෙනවා කියලා. ගොඩාක් පැහැපත් වෙනවා, පැහැදිලි වෙනවා. රෝම කූප අයින් වෙලා ඔයාලට ලස්සන පැහැපත් සුදු මුහුණක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒ හදන්න කලින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම මගේ Facebook page එක, Instagram account එක, TikTok account එක follow කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලට මුලින්ම charcoal powder එක හදා ගන්න ඕනේ. ඉතින් charcoal powder එක හදාගන්න මම මේ වගේ පොල් කටු තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට හොඳට වේලලා ගත්ත පොල් කටු වලින් ඒවා හොඳට ඇතුලේ තියෙන පොල් ටික අයින් කරලා, පිටත් කට්ටේ තියෙන ඒ රොඩු ඔක්කොම අයින් කරලා හොඳට සූරලා කරලා පිරිසිදු කරලා ගන්න. මේක ගොඩක් තද අවුවකින් වේලලා තියෙන හන්දා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුස් මොනවත් බැඳිලා නැහැ. ඉතින් ඒ වගේ හොඳට පුස් බැඳිලා නැති හොඳ පිරිසිදු පොල් කටු ටිකක් මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් පොල් කටු වලින් ඔයාලට හදාගන්න බැයි නම් charcoal powder ඔයාලට සල්ලි වලට ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට මේකෙදි භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම නම් charcoal powder එක මේ විදිහට ගෙදරම තමයි හදාගෙන ස්ටෝර් කරගෙන තියාගෙන ඉන්නේ. ඉතින් මම පොල් කටු 3ක් වගේ ගත්තා මේකට. ඉතින් පොල් කටු 3ක් වගේ අරගෙන ඒක හොඳට කඩලා සාම්රාණි අල්ලන ඒ භාජනයක් අරගෙන ඇවිල්ලා මම ඒකෙන් තමයි මේ ටික පුච්ච ගත්තේ. ඉතින් ඔයාලත් ගෙදර සාම්රාණි අල්ලන එක නෙමෙයි, මේකට විතරක් වෙනම එකක් තියාගන්න. මොකද නැත්තම් සාම්රාණි මේවත් එක්ක කිමිකල් ඒවා මුණට එච්චර හොඳ නෑ. ඒ විතරක්ම නෙමෙයි ඔයාලා මේක පුච්චන්න භාවිතා කරනකොටත් භූමි තෙල් දාන්න, කපුරු දාලා වගේ දේවල් දාලා පුච්චන්න එපා. ඔයාලට පුළුවන් නම් පොල් අතු වලින්, වේලුණු පොල් අතු වලින් නැත්තම් පොල් මූඩු වගේ දෙයකින් තමයි මේක පුච්ච ගන්න ඕනේ. කිසිම වෙලාවක අර වගේ කිමිකල් දෙයක් පාවිච්චි කරන්න එපා. ඉතින් ඒ විදිහට පිච්චිලා නිවිලා යනකම්ම මේ ගින්දර තියෙන්න අරින්න. වතුර දාලා ගින්දර නිවන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේක තියාගන්න බැරි වෙනවා කාලයක්. පුස්සල්ලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහටම ගින්දර නිවෙන්න ඇරලා ඒකෙම හරි නැත්නම් වෙන භාජනයකට හරි දාලා ඒක හොඳට නිවෙන්න අරින්න. ඊට පස්සේ නිවුණාට පස්සේ තමයි ඔයාලා මේක ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගත්තු පොල් කටු අඟුරු ටික හොඳටම නිවෙනකන් ඉඳලා මේ වගේ ග්‍රයින්ඩ් එකකට දාලා ඔයාලා ඒ ටික ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරගන්නකොට ඔයාලා ඒක හොඳ ෆයින් පවුඩර් එකක් එන විදිහට දෙපාරක් තුන් පාරක් හලලා තමයි ගන්න ඕනේ. ගොඩාක් කැට පිටින් ගන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලා මේක ඇප්ලයි කරලා හොදලා දානකොට මුහුණ ස්ක්‍රබ් කරන්න ඕන නිසා ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. මුහුණට ගොඩක් කැට වගේ ගතියක් තිබ්බොත්, කැපෙන සුළු ගතියක් තිබ්බොත් ඉතින් ඒ නිසා ඔයාලා දෙපාරක් තුන් පාරක් මේක හලලා ෆයින් පවුඩර් එකක් එන විදිහට හරි ගස්සලා ගන්න. ඉතින් ඔයාලට මේක හැමදාම හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ විදිහට charcoal powder එක හදලා air tight container එකකට දාලා ඒ කියන්නේ හොඳ වහන්න පුළුවන් වීදුරු බෝතලයකට දාලා මේක ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක ස්ටෝර් කරලා ඔයගොල්ලෝ තියාගන්නවා නම් වතුර ගතිය, මොයිස්චර් ගතිය අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ. නැත්තම් මේක පුස් කන්න බලනවා. ඉතින් ඒ වගේ ඔයාලට මේක හොඳ ෆයින් පවුඩර් එකක් හදාගෙන ඒ වගේ වීදුරු බෝතලයකට දාලා ස්ටෝර් කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට අරගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තු charcoal powder එක මුහුණට බෙල්ලට ආලේප කරන්න පුළුවන් විදිහට පේස්ට් එකක් වගේ හදා ගන්න ඕනේ. ඉතින් ඒකට තව අමද්‍රව්‍ය දෙකක් මම එකතු කරනවා. ඉතින් මුල්ම අමද්‍රව්‍ය විදිහට මම මෙතනදී කෝමාරිකා ජෙල් තමයි එකතු කරන්නේ. ඉතින් ඔයාලට මෙතනදී ස්වභාවික කෝමාරිකා ජෙල් එක උනත් මේකට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක කිරි වලින් මික්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක යෝගට් වලින් මික්ස් කරන්න පුළුවන්. ඉතින් ওই වගේ පහසු අමද්‍රව්‍යකින් ඔයාලා මෙතනදී මේ charcoal powder එක හොඳට මික්ස් කරගන්න. ඉතින් ඊළඟ අමද්‍රව්‍ය විදිහට මම මේකට එකතු කරගන්නේ කස්තුරි කහ. ඔයාලා අනිවාර්යෙන් මෙතනදී කස්තුරි කහ
එකතු කරගන්න. normal කහයක් එකතු කරගන්න එපා. ඒක එකතු කරගත්තොත් මූණට ස්ටේන් එකක් හිටින්න පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා ඔයාලා අමු කහ නැතුව කස්තුරි කහ එකතු කරගන්න ඕනේ. ඉතින් කස්තුරි කහ එකතු කරගනිද්දී පොඩි ප්‍රමාණයක් ඔයාලා එකතු කරගන්න ඕනේ. ඇඟිලි තුඩට අහුවෙන ප්‍රමාණයෙන් දෙපාරක් ඔයාලා මෙතනදී එකතු කරගන්න. මොකද කස්තුරි කහ වලට සාමාන්‍ය මූණ ටිකක් තැවිල්ල ගන්නවා. අනික අනිවාර්යෙන් ඔයාලා මෙතනදී තව මොන හරි දෙයක් ඇඩ් කරනවා නම් ඒක ඔයාලගේ රිස්ක් එක අනුව ඇඩ් කරගන්න. මොකද මම මෙතනදී කස්තුරි කහ එකතු කරගත්තේ සාමාන්‍යයෙන් චාකෝල් පවුඩර් එකක් වගේ මූණට පාවිච්චි කරනකොට චාකෝල් පවුඩර් වලට ඇත්තටම ගොඩාක් හැම ඩ්‍රයි වෙනවා. මොකද ඔයිලි ස්කින් වලට තමයි ගොඩාක් වෙලාවට චාකෝල් පවුඩර් එක පාවිච්චි කරන්නේ. ඉතින් කුරුලෑ සහිත ස්කින් වලට චාකෝල් පවුඩර් එක ඉතාමත් හොඳයි. ඉතින් චාකෝල් පවුඩර් වලින් මූණ ගොඩාක් ක්ලියර් වෙනවා. ඩීප් ක්ලෙන්සර් එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාලගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් වෙනකොට මූණ තුවාල වීමක් සිදු වෙන්න පුළුවන්. කුරුලෑ කැඩිලා තුවාල වීමක් සිදු වෙන්න පුළුවන්. රෝම කූපයේ සිදුරු ඕපන් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට අනිවාර්යයෙන්ම කහ වගේ දෙයක් මෙතෙන්දී පාවිච්චි කරොත් බැක්ටීරියා ආසාදන වලින් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා තමයි මම මෙතෙන්දී කහ එකතු කරගත්තේ. මොකද කහ වලට ස්කින් එක හීල් වීමක් සිද්ධ වෙන නිසා. ඉතින් මේ අමුද්‍රව්‍ය තුන හොඳට මික්ස් කරලා අරගෙන ඔයාලා දැන් මූණේ මේක ආලේප කරන්න ඕනේ. ඉතින් මූණේ ආලේප කරන්න කලින් ඔයාලා හොඳට මූණ පිරිසුදු කරගන්න ඕනේ. ක්ලෙන්ස් එකකින් හොඳට පිරිසුදු කරලා තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේක ඇප්ලයි කරනකොට ඇප්ලයි කරන දෙආකාරයක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක සාමාන්‍යයෙන් මුහුණේ බෙල්ලේ නිකන් ආලේප කරලා විනාඩි 45ක් විතර තියෙන්න අරින්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ඇප්ලයි කරලා ඊට පස්සේ ඒක උඩින් ටිෂු එකක් හරි ඔයාලට පීල් ඔෆ් මාස්ක් එකක් තියෙනවා නම් ඒ මාස්ක් එක හරි උඩින් තියලා ඒක උඩට නැවත වාරයක් මේ ටික ඇප්ලයි කරලා විනාඩි 45ක් වගේ තියලා ඔයාලට ඒක ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් ওই දෙආකාරයකටම ඔයාලට පුළුවන් මේ ෆේස් පැක් එක මුහුණේ ආලේප කරන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක මුහුණටයි බෙල්ලටයි දෙකටම හොඳට ආලේප කරන්න ඕනේ. නැත්නම් ඔයාලගේ මුහුණ එක පාටක් බෙල්ල එක පාටක් වෙලා පේන්න පුළුවන්. ඇස් යට උනත් ඔයාලට මේක ඇප්ලයි කරන්න බැරි කමක් නැහැ. ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් කස්තුරි කහ වලට පොඩ්ඩක් දැවිල්ල ගන්න නිසා ඇස් යට ඇප්ලයි කරද්දී ඔයාලට ටිකක් දැවිල්ල ගතියක් තියෙයි. ඉතින් ඒ නිසා ඒක ඔයාලට දරා ගන්න පුළුවන් නම් විතරක් ඇස් යට ආලේප කරාට කමක් නැහැ. නැත්නම් ඔයාලට මේක විනාඩි 45ක් විතර මූණේ හොඳට වේලෙන්න තිබ්බට පස්සේ ස්ක්‍රබ් කරලා අයින් කරන වෙලාවට ඇස් වටා හිමිහිට ස්ක්‍රබ් කරලා අයින් කරන්න පුළුවන්. ඉතින් විනාඩි 45ක් විතර තිබ්බට පස්සේ ඔයාලා මේක සාමාන්‍ය වතුරෙන් හොදලා අයින් කරන්න. හොදන ගමන් ස්ක්‍රබ් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ටිකක් හිමිහිට ස්ක්‍රබ් කරන්න. මොකද චාකෝල් පවුඩර් එක ෆයින් පවුඩර් එකක් වුණාට ස්ක්‍රබ් කරන වෙලාවටත් පොඩ්ඩක් කැපෙන සුළු ගතියක් තියෙන නිසා ඔයාලට පුළුවන් නම් මේක සාමාන්‍යයෙන් ටිෂු එකකින් හරි සාමාන්‍ය රෙදි කෑල්ලකින් හරි පිහදලා අයින් කරලා ඒ ඉතුරු වෙන ටිකෙන් විතරක් මූණ ස්ක්‍රබ් කරන්න. එතකොට ලොකුවට කැපෙන ගතියක් වෙන්නේ නැහැ. ඔයාලා මේක අනිවාර්යයෙන්ම සතියට එකපාරයි කරන්න ඕනේ. ඊට වැඩි කරන්න එපා. මොකද නැත්නම් ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. නැත්නම් ස්කින් එක ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේක සතියට එකපාරක් කන්ටිනියු කරගෙන යන්න. ඉතින් ගාලා හොදලා දාන පළවෙනි පාරෙම ඔයාලට තේරෙයි කොච්චර ලොකු වෙනසක් ඔයාලගේ ස්කින් එකට එනවාද කියලා. ස්කින් එකේ තියෙන සියලුම බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් වෙලා යනවා. ඩෙඩ් ස්කින් එක අයින් වෙලා යනවා. මාර විදියට මූණ පෑපත් වෙනවා. ඔයාලට තේරෙනවා ඇති. හොදලා දාන පළවෙනි පාර තමයි මේ මාර ලොකු වෙනසක් මගේ මූණට ඇවිල්ලා තියෙනවා. ලොකු ෂයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහටමත් ඔයාලා මේක පාවිච්චි කරගෙන යනකොට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඔයාලට. රෝම කූපත් නැති වෙලා ඔයාලගේ මූණ ලස්සන වෙනවා, සුදු වෙනවා. ඉතින් මේක එක දිගට කරගෙන යන්න සතියට එකපාරක්. ඊට වැඩි කරන්න යන්න එපා. ඉතින් එහෙනම් මේක හදලා ගාලා බලන්න. ගාලා බලලා ඔයගලගේ රිසල්ට් මාත් එක්ක කියන්න අමතක කරන්න එපා. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වුණා කියලා. ඉතින් එහෙනම් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකම් මං අදට ගිහිල්ලා එන්නම්. බයි.